ලැබුවන් දුවල පුතල හැමෝටම එතකොට ඔන්න අද දැන් මේක අපි කතා කරන්නේ මේ වීඩියෝ එකකින් 6 වසරේ විද්‍යාව විෂයේ තියෙන මේ 5 වෙනි පාඩම ආලෝකය හා පෙනීම කියන එකේ අවසාන පාඩම 4 වෙනි වීඩියෝ එක තමයි මේ දැන් අපි කරන්න යන්නේ. එතකොට ඔන්න අද අපි කතා කරන්නේ ආලෝකයේ ප්‍රයෝජන ගැන නේද? එතකොට මේ වීඩියෝ එකේ මම පළවෙනි කොටසේ ඉඳන් YouTube එකේ දාලා තියෙනවා. දැන් මේකේ මේ වීඩියෝ එකේ නම් අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් නම් ඉස්සෙල්ලාම අර පළවෙනි වීඩියෝ එකේ බලාගෙන ඊට පස්සේ මේ වීඩියෝ එක බලන්න කියලා මම ඉල්ලනවා පිළිවෙලට බලන්න. 1 2 වීඩියෝ 1 2 3 වීඩියෝ දාලා තියෙනවා. එතකොට ඒ ටික බලලා මේක බලන්න කියලා ඉල්ලනවා. හරි. එතකොට ඔන්න අද අපි කතා කරන්නේ මේ ආලෝකයේ තියෙන ප්‍රයෝජන. දැන් ඔයගොල්ලන්ට පේනවනේ මේ ස්ලයිඩ් එකේ මම දාලා තියෙනවා ආලෝකයේ ප්‍රයෝජන ගොඩාක් අපිට තියෙනවා මේ ආලෝකයෙන් අපි ගන්න ප්‍රයෝජන. එතකොට බලන්න ආලෝකයේ තියෙන ප්‍රයෝජන ගොඩක් තියෙනවානේ. ශාකවල අපි දන්නවා ආලෝකය කියන එක ඉස්සල්ලාම වැදගත් අපිට මොනවද දෙයක් පේන්න නම්නේ මං කිව්වා දෙයක් පේන නම් පුතේ අපිට සාධක දෙකක් සම්පූර්ණ කරන්න ඕනේ. ඒක තමයි මොනවද? ඉස්සල්ලාම පුතේ අපිට ආලෝකය තියෙන්න ඕනේ. ඒ වගේම අපේ ඇස් දෙක පෙනීම කියන එක අපිට තියෙන්න ඕනේ. අපිට දෙයක් දැක ගන්න නම් නැත්නම් අපිට දෙයක් පේන්න නම්. මොන ඔය සාධක දෙක අනිවාර්යෙන් තියෙනවා. ඒකට ආලෝකය කියන එකේ ප්‍රයෝජනයක් තමයි පුතේ අපිට දේවල් පේනවානේ. පෙනීම ලබා ගන්න පුතේ ආලෝකය කියන එක වැදගත්. ඒ වගේම ශාකවල ප්‍රභා සංශ්ලේෂණයට ආලෝකය කියන එක වැදගත්. හරිද? ඔන්න ඔයගේ ගොඩාක් ප්‍රයෝජන අපිට මේ ආලෝකයෙන් අපිට තියෙනවා. එතකොට අපි බලමු මේ එකින් එක කොහොමද මේ ආලෝකය අපිට වැදගත් වෙන්නේ නැත්නම් ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියලා. මේක මම ගොඩාක් තේරුම් කරන්න යන්නේ නැහැ. හරි සරලයි. ඒක නිසා ඉක්මනට මේ වීඩියෝ එක අපි කරලා ඉවර කරමු මේ පාඩම. හරි බලන්න ආලෝකයේ ප්‍රයෝජන බලන්න මොකද පළවෙනි එක දාලා තියෙනවා ශාකවල ආහාර නිෂ්පාදනයටනේ අපි දන්නවා පුතේ මොකද්ද ආහාර නිෂ්පාදනය කරන්නේ පුතේ හරිත ශාකනේ කොළ පාට ශාක තමයි ආහාර නිෂ්පාදනය කරන්නේ එතකොට මේ කොළ පාට ශාක වලට නැත්තම් මේ හරිත ශාක වලට පුළුවන් තමාට අවශ්‍ය ආහාර පුතේ තමා විසින්ම නිපදවා ගන්නනේ අපි කතා කරා ඔය තමාට අවශ්‍ය ආහාර පුතේ තමා විසින්ම නිපදවා ගන්න අපි අයර නමක් මොකද්ද කලින් පාඩමක අපි කතා කරනවා මේ විද්‍යාව විෂය මොකද්ද? එයාලට අපි කියනවා ස්වයං පෝෂීන් කියලා. අන්න තමා විසින්ම ආහාර නිෂ්පාදනය කර ගන්න පුළුවන්. එතකොට මේගොල්ලෝ මේ විදිහට තමා විසින්ම ආහාර නිෂ්පාදනය කරන්නේ මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය. නේ? එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය පුතේ මේගොල්ලෝ මේ ඒකට ඕන කරන ශක්තිය ටික ලබා ගන්න මොකක් පාවිච්චි කරනවද? ශක්තිය විදිහට පුතේ ආලෝකය ලබා ගන්නවා. ඉර එළියෙන් තමයි මේගොල්ලෝ ආලෝකය ලබා ගන්නේ. ඒගොල්ලන්ගේ මේ ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලියෙන් ආහාර නිෂ්පාදනය කර ගන්න. එතකොට පුතේ අපි මිනිස්සු ඒ වගේම සත්තු මෙන්න මේ වගේ අයට අපි කියනවා පුතේ විෂම පෝෂීන් කියලා. ඇයි අපිට ඕනේ කරන ආහාර ටික නිපදවා ගන්න බෑ. එතකොට අපි යපින්නේ කා තුලින්ද මෙන්න මේ හරිත ශාක නැත්තම් මේ කොළ පාට ශාක වලින් තමයි අපිට ඕන කරන ආහාර ටික ලබා ගන්න මෙන්න මේ ස්වයං පෝෂීන් නිපදවන ආහාර තමයි අපි අපේ ආහාර විදිහට අපි ලබා ගැනීම සිද්ධ කරන්නේ. අන්න එහෙනම් පුතේ ආලෝකය කියන එක ප්‍රයෝජනවත් වෙනා මොනවටද? ශාකවල ආහාර නිෂ්පාදනය කියන ක්‍රියාවලියට. ඊළඟට ආලෝකය ඕනේ පුතේ පෙනීම ලබා ගන්නනේ. පේන්න නම් අපිට මොනවා ඕනේද? ආලෝකය ඕනේ පුතේ. එතකොට බලන්න ස්වභාවික ආලෝක ප්‍රභව තමයි පුතේ අතීතයේදී භාවිතා කරේ. ඒකට ඒ කාලේදී බල්බ් එකවත් ගින්දරවත් මොකුත් තිබ්බේ නැහැ. ඒකට ස්වභාවික ආලෝකයම තමයි ඒගොල්ලෝ පාවිච්චියට ගත්තේ. ඒකට බලන්න අතීතයේදී මිනිසා රාත්‍රී කාලයේදී සහ දහවල් කාලයේදී ආලෝකය ලබා ගත්තේ මොන වගේද? සූර්යයාගෙන්, චන්ද්‍රයාගෙන්, එතකොට තාරකා වලින් මෙන්න මේ වගේ ස්වභාවික වස්තු වලින් තමයි ඒගොල්ලෝ ආලෝකය ලබා ගත්තේ. හරිද? ඒකත් තේරෙනවා. ඊට පස්සේ දෙවෙනි එක මොකද්ද? පෙනීම ලබා ගැනීමේදී අපි කතා කරනවා කුණීම ආලෝකය අපි අතීතයේදී පාවිච්චි කරන්නේ මොනවද? අතීතයේ මේ ගින්දර කියන එක හොයාගත්තාම මිනිසාට මොකද උනේ? අර ස්වභාවික වස්තු වලින් පමණක් නෙමෙයි මේ කෘත්‍රිම ආලෝක ප්‍රභව පාවිච්චි කරන්න ගත්තා. මොනවද ගින්දර හොයාගත්තාම ඔය පන්දම්, පොළො වතු, ලාම්පු පාවිච්චි කරා පුතේ ආලෝකය ලබා ගන්න මිනිස්සු. ඊට පස්සේ ඔන්න නූතන විදුලි බුබුල නැත්තම් ඔන්න වර්තමානයේ වෙද්දි මිනිස්සු මොකද උනේ? විදුලි බුබුල හොයාගත්තා නේද? විදුලි බුබුල හොයාගත්තට පස්සේ මොකද උනේ? අන්න අර ගින්නර වලින්, පන්දම් වලින්, හොළො වතු වලින් විදුලිය මේ
ආලෝකය ලබා ගන්න නැතුව දැන් අපි විදුලි බුබුලු වලින් අපි ආලෝකය අපි ලබා ගන්නවා නේද? බලන්න විදුලි බුබුලුත් පුතේ නැත්තම් මේ බල්බු එක එක හැඩ වලින් එක එක විදිහට වෙළඳ පොලින් අපිට ලබා ගන්න පුළුවන්. LED විදිහට CFL විදිහට නේද? මෙන්න මේ වගේ බල්බු අපිට නැත්තම් විදුලි බුබුලුත් අපිට එක එක විදිහට අපිට වෙළඳ පොලින් එක එක හැඩ වලට ලබා ගන්න පුළුවන්. ගන්න පුතේ පෙනීම ලබා ගන්න අපිට ආලෝකය කියන එක ගොඩාක් වැදගත් නේ. දහවල් කාලේදී අපි ආලෝකය ලබා ගන්නවා ඉරේලියේ. රාත්‍රී කාලේදී පුතේ මේ ඉරේලිය නැතුව ගියාම අඳුර වුණාම අපි පාවිච්චි කරනවා නේද? විදුලි බුබුලු පාවිච්චි කරනවා අපිට ඕනේ කරන ආලෝකය ලබා ගැනීම සඳහා. හරිද? හරි. ඊට පස්සේ පුතේ අපි කතා කරනවා ওই විදුලි බුබුල කියන එක පුතේ ඉස්සල්ලාම හොයාගත්තේ කවුද? මෙන්න මේ මනුස්සයා නේ. මෙයා තමයි විදුලි බුබුල හොයාගත්තේ. එයාගෙනත් අපි අවසානට කතා කරනවා. තේරුණාද? හරි. ඊළඟට අපි කතා කරනවා තුන්වෙනි එක ප්‍රදීපණය. ඒක එහෙම නැත්නම් අපි කියනවා ආලෝකකරණය සඳහා. බලන්න අපි දන්නවා ඔය ගොඩක් වෙළඳ ආයතනවල නේද? ෂොප් වල මොකද කරන්නේ? හොඳට ආලෝකය පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ බාණ්ඩ නේද? මිනිස්සුන්ට හොඳට පේන්න. හරිද? එතකොට අන්න ඒ වගේ දේවල් වලට අපි මේ විදුලිය පාවිච්චි කරනවා නැත්නම් ආලෝකය පාවිච්චි කරනවා. ඒ වගේම මොනවද වෙන්නේ? වෙළඳ ප්‍රචාරක කටයුතු වලට සාප්පු සංකීර්ණ නැත්නම් ජනාකීර්ණ වීදි සහ මොනවද කඩ සාප්පු ආදීහි බොහෝ විට මේ ආලෝකය විශාල වශයෙන් යොදා ගන්නවානේ. ඒ වගේම ඔය එක එක මේ උත්සව අවස්ථාවලදී එතකොට බලන්න වෙසක් උත්සවවලදී අපි තොරන් හදන්න නේද? වෙසක් කූඩු හදන්න අපි යන ආලෝකය පාවිච්චි කරනවා. එතකොට බලන්න දීපවාලි වලදී ඔය පහන් මේ ආලෝකමත් කරන්න අපි යන්න මොකද කරන්නේ? ආලෝකය පාවිච්චි කරනවා. නත්තල් වලදී නත්තල් ගස් වලට අපි ආලෝකය යන්න පාවිච්චි කරනවා. එතකොට අන්න විවිධ උත්සව කටයුතු සඳහා වගේම මේ වෙළඳ පොළ ඊට පස්සේ මහා මාර්ග ආලෝකමත් කරන්න අන්නේ හැම වැඩ කටයුත්තකදීම අපි පාවිච්චි කරනවා මේ ආලෝකය. ඊළඟට බලන්න පුතේ සංඥා නිකුත් කිරීමේදී අපි දන්නවා ප්‍රදීපාගාර තියෙනවානේ. ඒ වගේම මොකද කරන්නේ? මොකද්ද කරන්නේ? මුහුදී ගමන් කරන නැව් සහ බෝට්ටුවල වලට ගොඩබිම තිබෙන ස්ථානයේ පෙන්වා දීම සඳහා ප්‍රදීපාගාර මුද්‍රණයේ සිට ප්‍රබල ආලෝක කදම්බ නිකුත් කරනවා. ආලෝක කදම්බ පුතේ නිකුත් කරන්නේ. තේරෙනවද? ආලෝක කිරණ නෙමෙයි ආලෝක කදම්බ. ආලෝක කදම්බයක් කියලා කියන්නේ අපි කලින් වීඩියෝ එකේදී කතා කරා. ආලෝක කදම්බයක් කියලා කියන්නේ මොකද්ද? අන්න ආලෝක කිරණ රාශියක් එකට එකතු වෙලා හදන මේ ආලෝක සමූහයට තමයි පුතේ අපි කියන්නේ ආලෝක කදම්බයක් කියලා. එතකොට අන්න ඒ වගේ ආලෝක කදම්බ මේ ගොඩබිමේ ඉඳලා මේ මුහුදේ ගමන් කරන නැව් වලට බෝට්ටු වලට ගොඩබිම තිබෙන ස්ථානයේ හොයාගන්න මෙන්න මේ ප්‍රදීපාගාර වලින් අන්න ඒ වගේ ආලෝකය නිකුත් කරනවා. එතකොට අන්න ආලෝකය පාවිච්චි කරනවා පුතේ අපි මේ සංඥා නිකුත් කිරීම සඳහා. ඒ වගේම මේ මාර්ග සංඥාවල අපි දන්නවා මොනවද? රතෝක හා පොළ වැනි අන්න ආලෝක බුබුලු වලින් මේ මාර්ග සංඥා අපි මාර්ගයේ දාලා තියෙනවා. අන්න එතකොට ඒ වගේ අර සංඥා නිකුත් කරන්න අපි පාවිච්චි කරනවා මොතේ ආලෝකය. දැන් මේ ටික කියාගෙන යද්දි මේ එක එක ස්ලයිඩ් එක නතර කර කර ඒ ටික ලියාගෙන තමයි වීඩියෝ එක ආයෙ ප්ලේ කරලා බලන්න ඕනේ. හරිද? හරි. එතකොට ඊළඟට අපි කතා කරනවා පුතේ සංනිවේදන කටයුතු සඳහා. මේ ප්‍රකාශ තන්තු කියලා જાතියක් තියෙනවා පුතේ. මොනවද ප්‍රකාශ තන්තු කියන්නේ? ආලෝකය ආධාරයෙන් ඉතා වේගයෙන් පණිවිඩ සහ දත්ත යැවිය හැකි සිහින් රැහැන් වර්ගයක් තමයි පුතේ ප්‍රකාශ තන්තු කියලා කියන්නේ. ඔය ප්‍රකාශ තන්තු පාවිච්චි කරලා අපි ඒකෙදී පණිවිඩ මේ අපිට ඕන කරන දේවල් හුවමාරු කරන්නේ කොහොමද? මෙන්න මේ ආලෝකය ආධාරයෙන් තමයි පුතේ ඉතා වේගයෙන් අපිට පණිවිඩ දත්ත හුවමාරු කරගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රකාශ තන්තු පාවිච්චි කරලා. බලන්න ලංකාවේ ප්‍රධාන නගර පුරා දුරකථන ජාල සකස් කරද්දී පරිගණක ජාල ඉන්ටර්නෙට් සම්බන්ධ කරද්දී උසස් තත්ත්වයේ නේද වීඩියෝ ඒ වගේම ඔඩියෝ උපකරණ වලට සම්බන්ධ කරද්දී අපි මේ ප්‍රකාශ තන්තු තාක්ෂණය පාවිච්චි කරනවා. එතකොට අන්න සංනිවේදන කටයුතු සඳහා පුතේ මෙන්න මේ ආලෝකය ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට වෛද්‍ය ශාස්ත්‍රයේදී බලන්න ඇසේ සුබ ඉවත් කිරීමේ සැත්කම් වලට, හෘද සැත්කම් වලට සහ ආමාශයේ තුවාල වලට ප්‍රතිකාර කිරීමේ වැනි සියුම් ශල්‍ය කර්ම සඳහා ලේසර් කිරණ භාවිතා කරනවා. අන්න එමගින් එම කටයුතු වඩා කාර්යක්ෂමව සිදු කරගන්න පුළුවන්ලු. එතකොට වෛද්‍ය ශාස්ත්‍රයේදී ඔය ලේසර් කිරණ වර්ග අපි ශරීරයට අපි යොමු කරනවා.
එතකොට ඔන්න වගේ ප්‍රතිකාර සිද්ධ කරන්න. ඊට පස්සේ බලන්න එන්ඩොස්කෝප් එක කියලා එකක් තියෙනවා. ඔය මම ෆොටෝ එකක් දාලා තියෙනවා එන්ඩොස්කෝප් එක. තේරුණාද? බලන්න ප්‍රකාශ තන්තු තාක්ෂණයේ ඇතුළත් මෙම උපකරණය මගින් මිනිස් සිරුරේ ඇතුළු පැත්ත අභ්‍යන්තරයේ තියෙන පුතේ මේ අවයව අපිට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඔන්න එන්ඩොස්කෝප් කියන උපකරණය පාවිච්චි කරලා. එතකොට ඔය උපකරණයේදී පාවිච්චි වෙන්නේ මොකද්ද? මෙන්න මේ අපි කතා කරපු ප්‍රකාශ තන්තු කියන තාක්ෂණය තමයි ඔය උපකරණවල එන්ඩොස්කෝප් කියන උපකරණයේ පාවිච්චි කරන්නේ. එතකොට ඒකෙන් පුළුවන් අපි ඇඟේ අභ්‍යන්තරයේ තියෙන යම් දුර්වලකම් හොයාගන්නනේ. වීඩියෝ එකක් අපිට ගන්න පුළුවන් ඔය මේ එන්ඩොස්කෝප් එක අපේ ඇඟ ඇතුළට යවලා තියෙන මේ වීඩියෝ. ඒ වගේ ෆොටෝ එකක් තමයි ඔය දාලා තියෙන්නේ. ඊළඟට මොනවාද කාමර ආලෝකමත් කරන්න පුළුවන්. ඔන්න ඔය කාමර ආලෝකමත් කරන්න පුතේ අපි පාවිච්චි කරන්නේ ඔන්න ප්‍රකාශ තන්තු තමයි. බලන්න සමහර රටවල උස් ගොඩනැගිලිවල ඇතුළත ඇති කාමර දහවල් කාලයේදී ආලෝකමත් කිරීම සඳහා විදුලිය වෙනුවට පුතේ මොනවද පාවිච්චි කරනවද? ප්‍රකාශ තන්තු නැත්නම් ඔප්ටිකල් ෆයිබර් පාවිච්චි කරනවා. හරි. එතකොට බලන්න කොළ පාටින් දාලා තියෙන එක. ඉරුවැලිය මෙම තන්තු තුලින් යැවීම වගින් කාමර නොමිලේම ආලෝකමත් කරගන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ මේ වීඩියෝ එකක් පෙන්වන්නම්. ඔන්න වීඩියෝ එකේ දාලා තියෙන පුතේ අන්නේ ප්‍රකාශ තන්තු පාවිච්චි කරන විදිහ තමයි. බලන්න කොහොමද මේ ආලෝකය මේ ලබා ගන්න කියලා මේ ඒකෙදි. හරි බලන්න. ඔය පේන්නේ මෙන්න මේ පේන්නේ ඔන්න ඔය ප්‍රකාශ තන්තු වලින් අපි කොහොමද ආලෝකයේ නොමිලේ අර ඉරේලිය මේ නල දිගේ යවලා කාමර ආලෝකමත් කරන්න කියලා. ඔන්න ඔයගේ වීදුරු කාච දාලා හදපු උපකරණයක් තියෙනවා. ඕකේ තියෙන ඔය කාච. එතකොට ඕව ඇතුලෙන් මොකද වෙන්නේ? මේ ඉරේලිය ගමන් කරලා ඕකට හයි කරලා තියෙනවා ප්‍රකාශ තන්තු. රතු පාට රවුමකින් දාලා තියෙන්නේ. ඔය තියෙන ප්‍රකාශ තන්තු. ওই ප්‍රකාශ තන්තු වලට එතකොට අර ආලෝකය අර කාච වලින් අරගෙන එතකොට ඕකට පුළුවන් කැරකින්න. ඉරේලිය තියෙන පැත්තට කැරකිලා හොඳට මේ ආලෝකය ලබා ගන්න පුළුවන් මේ උපකරණය වෙතට. එතකොට මේ කාච වලින් ආලෝකය ලබාගෙන අර ප්‍රකාශ තන්තු හයි කරලා තියෙනවා. මෙන්න බලන්න මේ ප්‍රකාශ තන්තුවේ තියෙන සුදු පාටට ඔන්න ඕක ගමන් කර ඕක මොකක් ඊට පස්සේ අර කාමරය ඇතුලෙන් වහලෙන් අරගෙන ඔන්න ওই විදිහට පුතේ බල්බ් එකක් වගේම හොඳ ආලෝකයක් අපිට එළියට ගන්න පුළුවන්. ඔන්න ප්‍රකාශ තන්තු පාවිච්චි කරපුවම බලන්න මේ වීඩියෝ එකේ පේන විදිහට ඔය දැන් ඔය බල්බ් දාලා වගේ පේන්නේ බල්බ් නෙමෙයි ඒවා ප්‍රකාශ තන්තු. එතකොට අන්න ඒ විදිහට මේ ආලෝකමත් කරන්න මේ කාමර ආලෝකමත් කරන්න අපිට මේ ප්‍රකාශ තන්තු භාවිතා කරන්න පුළුවන්. එතකොට ඒකත් ඔන්න ආලෝකයේ තියෙන එක ප්‍රයෝජනයක් මේක. හරි. ඊළඟට පුතේ අපි කතා කරනවා විනෝදාස්වාදයේ සඳහා අපිට ආලෝකය පාවිච්චි කරනවා නේද? බලන්න මේ සංගීත ප්‍රසංග ඊට පස්සේ චැනකලි වලට අපිට ඕන කරන ආලෝකය ලබා ගන්න අපි පාවිච්චි කරනවා යම් ආලෝක නේද? විදුලි බුබුලු පාවිච්චි කරනවා. බලන්න විවිධ වර්ණ වලින් යුත් සහ චලනය වන ආලෝක ධාරා මගින් වේදිකා අලංකාර කරනු ලබනවා. එක එක જાතියේ ආලෝකය අපි පාවිච්චි කරනවා. එක එක විදිහට මේ සංගීත ප්‍රසංග වල සැනකෙලි වල අපි පාවිච්චි කරනවානේ. ඊට පස්සේ බලන්න ඒ වගේම දැන් ඔය ආලෝකය නිකුත් කරන එක එක සෙල්ලම් බඩු වර්ගත් මේ වෙළඳ පොලේ ගන්න තියෙනවා අපිට. එතකොට අන්න ආලෝකය පාවිච්චි කරනවා පුතේ මොකටද? විනෝදාස්වාදය ලබා ගන්නනේ. විනෝදයක් ලබා ගන්න අපි පාවිච්චි කරනවා මෙන්න මේ ආලෝකය. ඒ වගේම ආලෝකයේ පුතේ ඔන්න ඕවා තමයි ආලෝකයේ තියෙන ප්‍රයෝජන ටික. හරිද? ඒ වගේම මේ ආලෝකය කියන පුතේ අර පිරිමැස්ෙන් භාවිතා කරන්න ඕනේ. බලන්න මම නිල් පාටින් දාලා තියෙනවා කෘත්‍රිම ආලෝකයේ නිපදවීම සහ සැලකිය යුතු මුදලක් වැය වෙනවා. ඇත්තනේ නේද? ආලෝකයේ පුතේ කෘත්‍රිම නිපදවද්දී ඒකට යම්කිසි මුදලක් වැය වෙනවානේ. බල්බ් කෘත්‍රිම බල්බ් වර්ග විදුලි බුබුලු නිෂ්පාදනය කරද්දී එතකොට ඒකට කරන්ට් එක ඕනේ. ඒක නිෂ්පාදනය කරන්න වියදමක් යනවා. අන්න කෘත්‍රිම පුතේ ආලෝකයේ නිපදවා ගද්දී යම්කිසි මුදලක් වැය වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ බලන්න ආලෝකය අනවශ්‍ය ලෙස භාවිතා කිරීම ශක්තිය මෙන්ම මුදල් දපතේ යැවීමක් ඕනේ. ආලෝකය අනවශ්‍ය විදිහට පාවිච්චි කරන්න ඕනේ නෑ. බලන්න ඒක නිසා එබැවින් කිසිම විටක අනවශ්‍ය ලෙස විදුලි ආලෝකය භාවිතා නොකළ යුතුයි. බලන්න අනෙක් අයට කරදරයක් නොවන පරිදිද ආලෝකය භාවිතා කිරීමට අප හුරු විය යුතුයි.
අපි ආලෝකය පාවිච්චි කරන්නේ පුතේ ආලෝකය අනවශ්‍ය විදිහට පාවිච්චි කරන හොඳ නැහැ. දවල් කාලේදී ඉර එළිය හොඳට අපේ නිවස තුලට එනවා නම් අපි විදුලි බුබුලු නිවල අපිට පුළුවන් මේ දහවල් කාලේදී ඉර එළියෙන් ලැබෙන ආලෝකයෙන් අපේ වැඩ කටයුතු ටික කරගන්න. අනවශ්‍ය විදිහට පුතේ විදුලි බුබුලු නැත්නම් විදුලි ආලෝකය පාවිච්චි කරන්නේ නැතුව අපි ඒක අර පිරිමැස්මෙන් භාවිතා කරන්න ඕනේ. ඊට පස්සේ බලන්න මීදුම් පවතින මේක අමතර දැනුමට තමයි ඔයාලගේ පෙළ පොතේ දාලා තියෙන්නේ. ඒකත් අහගන්න. මීදුම් පවතින විට වාතයේ ස්වභාවය වෙනස් වීම. සාමාන්‍ය තත්ත්වයකදී බලන්න සාමාන්‍ය වාතය අපි දන්නවා පාරදෘශ්‍ය මාධ්‍යයක් නේද? එම නිසා ආලෝකය හොඳින් ගමන් කරන අතර වටපිටාව පැහැදිලිව පේනවා. ඇත්තනේ පුතේ නේද? මේක අපි කලින් වීඩියෝ එකේ කතා කරා. මීදුම් සහිත තත්ත්වයකදී බලන්න මීදුම් අධික දිනවලදී වාතය මොකද්ද වෙන්නේ? පාර භාසක මාධ්‍යයක් බවට පත් වෙනවා. මීදුම නිර්මාණය වන්නේ කොහොමද? වාතය තුල මේ කුඩා ජල බිඳු අවලම්බනය වීමින් රඳා පැවතීමෙන් තමයි මෙන්න මේ මීදුම පරිසරයේ ඇති වෙන්නේ. තේරුණාද? එතකොට අර හොඳට අපිට වාතය හරහා දේවල් පේන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? පෙනීම අඩු වෙනවා අපිට මේ මීදුම තියෙද්දි. බලන්න ඊට පස්සේ තියෙනවා වාතය පාර භාසක වීම නිසා මාර්ග සහ අවට පරිසරයේ නොපෙනී යනවලු. එහෙම නොපෙනී යනවා. මහා මාර්ගයේ ගමන් කිරීම පවා අසීරු වෙනවා. මීදුම වැඩි තත්ත්වයකදී මොකද වෙන්නේ පුතේ? මාර්ගය පේන්නේ නැහැ ඉස්සරහා අපිට. එතකොට මේ ගමනාගමනයටත් ලොකු බාධාවක් ඇති වෙනවා. නමුත් වාහන ලාම්පුවකින් නිකුත් වන ආලෝක කදම්බ මීදුම හරහා ගමන් කරන අයුරු අපිට දැක ගන්න පුළුවන්. හැබැයි වාහනවල මේ ලාම්පු තියෙනවා. ඒ වගේම අපිට අර මීදුම හරහා ආලෝකය ගමන් කරවලා යම් පෙනීමක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ මීදුම වැඩි අවස්ථාවලදී දැන් කාලේ මේ වාහනවල තියෙනවා ෆොග් ලයිට් නේද? අන්න බලන්න වාතය පාර භාසක වී මාර්ගය අපහැදිලි වන අවස්ථාවලදී භාවිතා කිරීම සඳහා නවීන වාහනවල ෆොග් ලයිට් අපි හැදින්වෙන විශේෂ ලාම්පු වර්ගයක් අපි කරලා තියෙනවා. බලන්න ඔය උඩ රූපෙන් පේන්නේ නැහැ මීදුම පිළිලා. හැබැයි ඔන්න යට රූපෙන් මම දාලා තියෙන්නේ. ඒ වගේ අර ෆොග් ලයිට් එකක් ආධාරයෙන් ෆොග් ලයිට් එකක් පත්තු කරලා අර මීදුම පසාරු කරගෙන ගිහිල්ලා අන්න හොඳ පෙනීමක් අපිට ලබා ගන්න පුළුවන් මේ වාහනවලදී ෆොග් ලයිට් පාවිච්චි කරපාම. එතකොට මේ බලන්න මීදුම පවතින අවස්ථාවලදී පවා මාර්ගයේ වඩාත් පැහැදිලිව දැකගත හැකි වෙනවා මෙන්න මේ ෆොග් ලයිට් පාවිච්චි කරපුවාම. බලන්න කලින් රූපෙට වඩා වැඩි දුර ප්‍රමාණයක් පාරේ පේනවා මේ ෆොග් ලයිට් පාවිච්චි කරපුවාම. තේරුණාද? ඊට පස්සේ බලන්න ප්‍රකාශ තන්තු සහ ප්‍රකාශ නල. ප්‍රකාශ තන්තු කියන්නේ මොනවද? නාම්‍යශීලී සහ පාරදෘශ්‍ය කිඳි වර්ගයක්. මේ රූපේ තියෙන සුදු පාටින් දාලා ඒ තමයි ප්‍රකාශ තන්තු. බලන්න මේවා නිපදවීම සඳහා විශේෂ වර්ගයේ වීදුරු හරි ප්ලාස්ටික් හරි තමයි පාවිච්චි කරන්නේ මෙන්න මේ ප්‍රකාශ තන්තුන් නිර්මාණය කරන්නේ. එතකොට ප්‍රකාශ තන්තු බලන්න නිල් පාටින් දාලා තියෙනවා. ප්‍රකාශ තන්තු සමූහයක් එකට ගොනු කර සකස් කර ගන්නා නලයක් අපි කියනවා පුතේ ප්‍රකාශ නලයක් කියලා. ප්‍රකාශ නලයක් කියන්නේ මොකද්ද පුතේ? අන්නතර ප්‍රකාශ තන්තු ගොඩක් එකට එකතු කරලා සකස් කරගත්ත නලයක් තමයි පුතේ ප්‍රකාශ නලයක් කියලා කියන්නේ. එතකොට බලන්න රතු පාටින් දාලා තියෙනවා ආලෝකයෙන් ගමන් කරවීම සඳහා මෙවැනි ආලෝක නල යොදා ගැනීම ප්‍රකාශ තන්තු තාක්ෂණය ලෙස හඳුන්වනවා. අයන පුතේ මොකද්ද ප්‍රකාශ තන්තු තාක්ෂණය කියලා කියන්නේ? ආලෝකයේ ගමන් කරවීම සඳහා මෙන්න මේ වගේ ආලෝක නල අපි පාවිච්චි කරනවා. අන්න ඒකට අපි කියනවා ප්‍රකාශ තන්තු තාක්ෂණය කියලා. ප්‍රකාශ නල අපි භාවිත කරනවා. අන්න ඒකට අපි කියනවා ප්‍රකාශ තන්තු තාක්ෂණය කියලා. තේරුණාද? ඊට පස්සේ අපි කතා කරන්නේ මේ ආලෝකයේ මේ බල්බ් එක විදුලි බුබුල හොයාගත්තේ කවුද කියලා නේද? විදුලි බුබුල හොයාගත්තේ කවුද කියලා බලමු. ටිකක් ඉන්නකො මේක මේ පේන විදිහට හදා ගන්නකම් ඔයාලට. බලන්න දැන් පේනවා. බලන්න පළමු විදුලි බුබුලේ ඉතිහාසය. මේ විදුලි බුබුල කියන එක පුතේ හොයාගත්තේ ඇමරිකාවේ ජීවත් වෙන කවුද? තෝමස් අල්වා එඩිසන් කියන විද්‍යාඥයා තමයි පුතේ මේ විදුලි බුබුල හොයාගත්තේ. මේ රූපෙන් පේන්නේ ආව 1879 වර්ෂයේදී තමයි තෝමස් අල්වා එඩිසන් විසින් මෙන්න මේ විදුලි බුබුල කියන එක ඉස්සනම නිර්මාණය කළේ. බලන්න මෙන්න මේ යට රූපෙන් දාලා තියෙන්නේ එයා හදපු මෙන්න මේ විදුලි බුබුල. බලන්න මෙම මුල් කාලීන විදුලි බුබුල කාබන් සූත්‍රිකාවකින් සමන්විත වෙනවලු. බලන්න ඕගොල්ලන්ට හොඳට බැලුවොත් පේනවා මෙන්න මේ විදුලි බුබුල ඇතුලේ තියෙනවා නිකන් දඟර ගැහිච්ච තුනක්. බලන්න ඒවට තමයි පුතේ කියන්නේ කාබන් සූත්‍රිකා කියලා. තේරුණාද?
එතකොට ඉස්සෙල්ලාම හද විදුලි බුබුල මෙන්න මේ කාබන් සූත්‍රිකාවලින් තමයි ඒක හදලා තිබෙන්නේ. එතකොට ඔය ටික තමයි පුතේ අපි කතා කරන්නේ. එතකොට මේ පාඩම අද මේ වීඩියෝ එකෙන් ඉවර වෙනවා. තේරුණාද? එතකොට ඔන්න අද අපි මේ හතරවෙනි වීඩියෝ එකෙන් කතා කරේ මෙන්න මේ ආලෝකයේ තියෙන ප්‍රයෝජන මොනවද කියලා. තේරුණාද? මේවත් ඔයාලගේ ඔළුවට දාගන්න ආලෝකයේ මොනවද අපිට තියෙන ප්‍රයෝජන කියලා. ඒකට පේපරේ අහන්න පුළුවන්. ආලෝකයේ ප්‍රයෝජන මොනවද කියලා. එතකොට අන්න මේ ටිකත් ඔළුවේ තියාගන්න. එතකොට මේ ස්ලයිඩ් වල තිබ්බේවත් ඕගොල්ලෝ නතර කර වීඩියෝ එක ලියා ගන්න ඇති කියලා මම හිතනවා. එතකොට ඔන්න අදින් මේ 6 වසරේ විද්‍යාව විෂයේ 5 වෙනි පාඩම ආලෝකය හා පෙනීම කියන එක ඉවර වෙනවා. එතකොට ඊළඟ වීඩියෝ එකකින් අපි අලුත් පාඩමක් වෙන සාකච්ඡා කරමු. එහෙනම් සෝල පුතාලා හැමෝටම සුබ දවසක් ආයුබෝවන්.